පාළු දූපත දෙවන කොටස. පසුදා උදේ ජානිස් අයියා පැමිණ කතා කරනතුරු අපි කවුරුත් තද නින්දේ පසුවීමු. උදේ කෑම සඳහා අප කාටත් ලොකු රොටිය බැගින් ලැබිණ. රොටි කා තේ බීමෙන් පසු සියලු දෙනාම වනරොද මැදින් වටුණු අඩිපාර දිගේ අනික් පැත්තේ වෙරළට ගියෙමු. නිමල් නිතරම සිටියේ මා සමගය. අඩිපාර දිගේ සැතපුම් භාගයක් පමණ ගිය විට විශාල වැලි තලාවකින් යුත් වෙරළ අප ඉදිරියේ දිස්විය. මාළු අල්ලන මිනිසුන්ගේ වාඩිය එක පැත්තකින්ද කරවල මඩු කිහිපයක් අනෙක් පැත්තෙන්ද විය. අප යන විට රෑ මුහුදු ගිය මාළුවරු ගොඩට එමින් තිබිණ. ඔරුකාරයෝ මාළු ඔරු වෙරළ දිගේ ටික දුරක් ගොඩට ඇදගෙන විත් වැල්ලේ නතර කොට ඔවුන්ගේ වාඩියට ගියෝය. ඒ සමග පැමිණි ජානිස් අයියාගේ උපදෙස් අනුව අපි ඔරුවල තිබුණු මාළු අහුරු බැගින්ගෙන වැල්ලේ ගොඩ ගැසුවෙමු. ඊළඟට මාළු ශුද්ධ කිරීම ආරම්භුණි. ළමයින්ගෙන් කොටසක් ලොකු මාළු බඩ පලා බඩවැල් අස් කොට දුන් අතර තව පිරිසක් ඒවා රැගෙන ගොස් ලුණු වතුරෙන් සෝදා රත් වූ වැල්ලේ පේලිවලට අඩු කළහ. පොඩි මාළු ශුද්ධ කිරීමක් නැතිවම තෝරා ගෝනිවලට දමාගෙන ගොස් වැල්ලේ පොල් අතු මත තැන්පත් කරනු ලැබිය. එදා වැඩිපුර මාළු නොතිබුණු දවසක් නිසා 10 පමණ වන විට අමාරු වැඩ කොටස අවසන් විය. ඉන්පසු ජානිස් අයියා දහවල් කෑම සූදානම් කිරීම පිණිස පිටත්ව ගියේය. අපි අවුරස්ටේ නොබලා විනෝදයෙන් සහ විහිළුවෙන් මාළු වේලීම කරගෙන ගියෙමු. කිසිවෙකුගේ මෙහෙයවීමක් නැතිව පුරුද්දට මෙන් ළමයි කවුරුත් තම තමන්ට නියමිත වැඩ කොටස කරගෙන ගියෝය. කවටකමක් හැරෙනට කිසිවෙකුගේ කිසිදු අඬදබරයක් නොවිය. ජානිස් අයියා ළමයින්ට නිදහසේ වැඩ කරන්නට ඉඩ දී තිබුණේය. ඉර මුදුන් වන විට දවල් කෑම සඳහා අපි වාඩිය බලා පිටත් වීමු. අපි යන විට ජානිස් අයියා කෑම සූදානම් කර තිබුණි. වම්බටු මාළුවක් කරවල බැදුමක් හා පොල් සම්බෝලයක්ද සාදා තිබුණි. කෑම බෙදද්දී කොහොමද ඉලන්දාරියා? වැඩ එච්චර අමාරු නැහැ නේද? ඔහු මගෙන් විමසිය. මම නැහ යැයි කීමි. දහවල් කෑමෙන් පසු අපි කවුරුත් ආපසු වැඩබිමට ගියමු. අප යන විට මාළු තරමක් වේලී තිබිණි. ලොකු මාළු දෙතුන් වරක් අනිත් පැත්ත පෙරලීමත් කුඩා මාළු අතගා කලවන් කිරීමත් හවස් කාලයට නියමිතව තිබි රාජකාරිය. අපි විනෝදයෙන් එම රාජකාරියෙහි යෙදුණෙමු. ගිනි ගහන අවුවේ සැරගතිය සවස 4 පමණ වන විට අඩු වී ගියේය. ඒ සමගම ජානිස් උන්නහේගේ නියෝගය පරිදි මාළු අපසු එකතු කිරීම ආරම්භ විය. බාගෙට වේලුණු මාළු එකතු කර අසල තිබුණු පොල් අතු මඩුවල තුනී කරනු ලැබිය. ඉන්පසු සමහරු කලිසම් කොට ගලවා දමා මුහුදට පැන නාගත්හ. කරවල වාඩිවලට වැඩට යොදවනු ළමුන්ගෙන් දරුණු වැඩ ගන්නා බව මා අසා තිබුණත් මෙහි නම් එවැන්නක් නැති බව එක දවසින්ම මට වැටහි ගියේය. මෙහි ළමුන් වැඩ කරන්නේ සිය කැමැත්තෙනි. වරදක් දුටු විට හරි ගස්සනවා හැරෙනට ජානිස් අයියා වැඩිපුර නියෝග දෙන්නේ නැත. ඔහු ඊතා කරුණාවන්තය. ළමුන්ට අවශ්‍ය තරම් කෑමද ලැබේ. මෙහිදී වැඩ කිරීම මා මුලදී සිතූ තරම් අමාරුවක් නැත. ටික කලක් මෙහි සිටින්නට සිදුවුවත් කමක් නැතැයි දැන් මට සිතේ. ඉර බසින්නට ආසන්නවත්ම අපි වාඩියට ළඟා වෙමු. කලින් ගොස් සිටි ජානිස් අයියා අපට තේ වතුර සූදානම් කර රෑ කෑම උයමින් සිටියේය. තේ පානයෙන් පසු සමහර ළමයි ගල් කැටගෙන මිදුලේ ඇට බෝල සෙල්ලම් කිරීමෙහි යෙදුණෝය. තවත් අය එහෙ මෙහි ඇවිදින්නට ගියහ. නිවලුත් මාත් කලින් දවසේ මෙන් මුහුදු වෙරළේ ගිමන් හරිනට වීමු. කවුරු කොහෙ ගියාදැයි සෙවීමට ජානිස් අයියා උනන්දුවක් දැක්වූයේ නැත. නිමල් හා මම වෙරළේ කලින් දින ගිය පැත්තට නොගොස් අනිත් පැත්තට ගියමු. ඒ පැත්තත් අර පැත්ත වගේමයි. පොළොල් සුදු වැලි තලාව ඉදිරියෙන් නැත්තේ එතරක් නොපෙනෙන මහ මුහුදයි. එහි රළ නගිමින් බිඳමින් දෝංකාර දෙයි. කලාතුරකින් කුරුල්ලෙකු දෙන්නෙකු ඈත හිස් අහසේ පියාඹන පෙනේ. කොයි අත බැලුවත් පෙනෙන්නේ උදාසීන පාළුව පමණකි. නිමල්, මේ දූපත ලොකුද? මම ඇසුවෙමි. නෑ, එච්චර ලොකුවක් නෑ. අපි මේක වටේම ඇවිදලා තියෙනවා. වටේම යනකොට හැතැම්ම 4ක් විතර ඇති.
අර වාඩිය ඉස්සරහා තියෙන කැලෑ කුට්ටිය නොතිබුණා නම් මුළු දූපතම එකපාර බලා ගන්න පුළුවන්. මේක තියෙන්නේ ලංකාවට කොයි පැත්තෙන්ද? ඒක නම් දන්නේ නැහැ. ජානිස් අයියාගෙන් අපි ඔය වගේ දේවල් කීප වතාවක් ඇහුවා. මිනිහා කියන්නේ ඇයි ඒ? ඇයි? එතකොට අපි දැනගන්න ඕනේ අපි ඉන්නේ කොහෙද කියලා. නිමල් මට නම් හිතෙන්නේ අපි මේ ඉන්නේ පුත්තලම පැත්තේ කියලා. නන්දන කොහොමද එහෙම කියන්නේ? එහෙම කියන්නේ මං අහලා තියෙනවා පුත්තලම පැත්තේ කරවල වාඩි තියෙන දූපත් තියෙනවා කියලා. මේ පැත්තේ දූපතක කරවල වාඩි වගේක් ගිනි අරගෙන මහ විනාශයක් වුණයි කියලා පත්තරේ තිබුණා මට මතකයි. වෙන මොනවද සාක්කි? තව මං අද වැඩ කරද්දී දැක්කා කුරුල්ල වගේක් පියාඹනවා. උන් මුහුද පැත්තේ ඉඳලා අපේ කරවල වේලන දිහාවට ආවා. උන් එන්න ඕනේ ගොඩබිමක ඉඳලානේ. ඒ පැත්තේ දූපතේ නැගෙනහිර පැත්තනේ. ඒක නම් මාත් දැකලා තියෙනවා. කුරුල්ල වැඩිපුර එන්නේ ඒ පැත්තෙන් තමයි. වැඩිපුර යන්නෙත් ඒ පැත්තට. තව සාක්කයක් තමයි නිමල් මේ පොල්ලතු මඩු හදපු විදිහ. දූපතේ නැගෙනහිර පැත්තේ වාඩි මාළු අල්ලන මිනිස්සුන්ට. බටහිර පැත්තේ ළමයිගේ වාඩිය. පොලිසියෙන් එහෙම ආවොත් ඉස්සර වෙලාම අහුවෙන්නේ මාළුකාරයෝනේ. හොරට අල්ලන් ආපු ළමයි එකපාරට අහුවෙන්නේ නැහැ. නන්දන හරි. මටත් හිතෙනවා දැන් අපි ඉන්නේ පුත්තලම පැත්තේ දූපතකම තමයි කියලා. ඒත් ඉතින් අපි ඔක දැනගත්තයි කියලා මොකක්ද ඇති ඵලේ? ඵලේද? ඇයි අපිට කවදා හරි මේකෙන් බේරිලා යන මාර්ගයක් හදාගන්න ඒක ලොකු උදව්වක් නේ. ඒක කොහොම වුණත් දැන් රෑ වෙලානේ. යමු. ගිහින් කාලා බුදිය ගමු. අපි වාඩියට යන විට අනිත් අය කෑමත් කා තිබින. කෑමෙන් පසු කවුරුත් අල්ලපු මඩුවට ගොස් බුදියා ගත්තෙමු. කිසිදු විශේෂ සිද්ධියකින් තොරව කරවල වේලීමේ රාජකාරිය අපි සතියක් පමණ කරගෙන ගියමු. ඒ කාලය තුලම මට දැනුණු එකම අමුත්ත නම් අව්වේ වැඩ කිරීමට ටිකින් ටික පුරුදු වීමයි. එක වයසේ යහළුවන් සමග රෑ දවල් එකට ගත කරන්නට ලැබීම නිසා මුලදී තිබුණු කාන්සියද මදින් මද පහව ගියේය. අතරින් පතර ගෙදර හා පාසල ගැන මතක් වුවද එවැනි අවස්ථාවල ඇතිවන දුක් වේදනා තුරල් කිරීමට නිමල් සමත්ය. මේ සතිය තුළ එක් රැයක කරවල මුදලාලි ඇවිත් ගිය බව ජානිස් අයියාගෙන් දැනගන්නට ලැබුණි. මුදලාලි කෑම ද්‍රව්‍ය ගෙනවිත් වේලුණු කරවලත් පටවාගෙන රෑම ගොස් තිබුණි. කරවල බෝට්ටුවට පටවාගෙන තිබුණේ මුදලාලි සමග පැමිණි මිනිසුන් විසිනි. ඉස්සර මුදලාලි පැමිණි විට දවස් 2-3ක් දූපතේ නතර වී සිටි ඇති නමුත් පොලිසිය කඩා පැනීමේ සිද්ධියෙන් පසු ඔහු රෑම ආපසු යන බව පැරණි තොරතුරු දන්නා ළමයින්ගෙන් අසන්නට ලැබුණි. මුදලාලි පැමිණි විට නතර වී ඇත්තේ ඔහුගේම කුඩා ගේකයි. ඒ ගේ ඇත්තේ කැලෑ කුට්ටිය මැද කවුරුන්වත් වැඩිපුර නොයන තැනකයි. සිමෙන්තියෙන් බැඳි ටකරන් වහලයකින් යුත් එය කවුරුත් හැඳින්වූයේ කාමරය යන සුරතල් නමින්ය. එය කාමරයකින් යුත් ගෙයක් නිසා හෝ කාමරයකට වඩා විශාල නොවූ නිසා හෝ වන්නට ඇත. සමහර ළමුන් එය දැක ඇත. දැන් එයට යන පාර වල් බිහි වී ගොස් ඇති නිසා කාටවත් ලෙහෙසියෙන් එය සොයාගත නොහැක. නිමල් එය දැක ඇත්තේ එක් වතාවක් පමණි. එහි දොර වසා ඉබ්බෙකු දමා තිබි අයුරු ඔහුට මතකය. මෙම කාමරය ගැන ඇසූ මොහොතේ සිට එය දැක ගැනීමට මට ලොකු උනන්දුවක් ඇතිවිය. මා කරවල වාඩියට පැමිණ සතියකට පමණ පසු තවත් තීරණාත්මක දිනයක් උදා විය. එදින අපි වෙනදා මෙන් දවසේ වැඩ හමාර කර සවස වාඩියට පැමිණියමු. අනිත් අය සුපුරුදු පරිදි නොයෙකුත් කෙලි සෙල්ලම්වල යෙදුණේය. නිමල් සහ මම අපට පුරුදු පරිදි මුහුදු වෙරළේ ඇවිදිමින් කතා කර සිටියමු. වේලාව හැන්දෑවේ 7ට පමණ ඇත. අඳුර ක්‍රමයෙන් වැඩි වෙමින් තිබූ නමුත් විවෘත ස්ථානයක් වූ වෙරළේ වටපිටාව තවමත් කරුවලින් වැසී ඇත. මහ මුහුදේ අතුරක් නැති හෝ හඬ මැදින් හිටි හැටියේම තවත් නුපුරුදු ශබ්දයක් ඈත සිට යන්තමට ඇසෙන්නට විය. අපි මුහුද දෙස බලාගත් වනම නිහඬව කන්දීගෙන සිටියමු.
ටික වේලාවකදී මෝටර් බෝට්ටුවක් අප සිටි ඉසව්ව පසු කරගෙන ඈත මුහුදේ සෙමෙන් සෙමෙන් ගමන් කරඩු අඳුර අතරින් අපට පෙනුනි. නන්දන මොකද්දේ? තැතිගත් ස්වරයෙන් නිමල් ප්‍රශ්න කළේය. මෝටර් බෝට්ටුවක්. ඒත් මොකද මේ අවේලාවේ ලයිටුත් නිවාගෙන? පොලිසියෙන්ද එහෙමත් නැත්තම් නාවික හමුදාවේ මුර බෝට්ටුවද දන්නේ? ඇයි නාවික හමුදාවේ මුර බෝට්ටු මෙහෙ? ඉන්දියාවේ හොරවැසියෝ එනවද කියලා බලන්න වෙන්නති. බෝට්ටුව සුළු වේලාවකින් නොපෙනී ගියේය. අපි එය වැඩිය ගණනකට නොගෙන අමතක කළෙමු. තවත් පැය භාගයක් පමණ අප එහි කතා කරමින් සිට ආපසු වාඩියට එනට පිටත් වීමු. නිමල් හදිසියේම මගේ අත තදින් අල්ලා ගත්තේය. නන්දන පොඩ්ඩක් නවතින්න අර බලන්නකො වාඩිය පැත්තේ කලබලයක්. අර අපි මදක් නතර වී අඳුර අතරින් වාඩිය දෙස බලා සිටියෙමු. නිමල් කීවේ ඇත්තයි. වාඩිය දෙපැත්තේ මොකද්ද මහා කලබලයකි. කීප දෙනෙක් මිදුලේ එහා මෙහා දුව පනින්නාක් මෙන් පෙනේ. ඔවුන්ගේ කටහඬ යන්තමට ඇසුණත් වචන තේරුම් ගත නොහැක. අපි වැල්ලේ එතැනම ඇන තියාගෙන අඳුර අතරින් බලා සිටියෙමු. දැන් ළමයි සියලු දෙනාම මිදුලේ එක තැනකට රැස් වී සිටිති. පොලිස් බටඉන්නේ සිටිය හැකි පුද්ගලයන් 7-8 දෙනෙකු විදුලි පන්දම් එල්ල කරමින් වටපිට පරීක්ෂා කරති. අප සිටි දෙසටත් විදුලි පන්දම් එලි පහරවල් කිහිපයක් එල්ල වුණත් ඔවුන් අප දුටු බවක් නොපෙනුනි. තවත් සුළු වේලාවකදී සියලු දෙනාම එකා පැසිපස එකා බැගින් වනරොද මැදින් වූ අඩිපාර දිගේ ගොස් නොපෙනී ගියේය. ඉතා කෙටි කාල සීමාවක් තුළදී ඇරඹි අවසාන වූ මෙම ජවනිකාව අපට දැනුනේ ත්‍රාසජනක සිහිනයක් දුටුවාක් මෙනි. සිදු වූයේ කුමක්දයි වටහා ගැනීමට අපොහොසත් වූ අප දෙදෙන ගල් ගැසුණාක් මෙන් සිටි තැනම නිසල්මනේ සිටියෙමු. අප දෙදෙනාම අනුමාන කළේ පොලිසිය පැමිණ වාඩියේ සිටි සියලු දෙනාම අල්ලාගෙන ගිය බවයි. මීට කලිනුත් වතාවක් පොලිසිය මෙහි පැමිණ ළමුන් අල්ලාගෙන ගොස් තිබුණා නේද? මෙහි නැවතත් ළමුන් වහල් වැඩෙහි යොදවා සිටින බව ආරංචි වී පොලිසිය පැමිණියා වන්නට බැරිද? ඒත් මා මෙහි පැමිණි ළඟදිම එවැන්නක් නැවත සිදුවීමට හේතුව කුමක්ද? අපේ අම්මලා මෙහි සිටින බව දැනගෙන පොලිසියට ඔත්තුවක් දුන්නමත්ද? ඒත් ඔවුන් මා මෙහි සිටින බව දන්නේ කොහොමද? ඒව කොහොම වුණත් වාඩියේ සිටි ළමුන් අල්ලාගෙන ගිය බවට දැන් සැකයක් නැත. අප මඳ වේලාවකට කලින් මුහුදේ යනු දුටුවේ පොලිසිය පැමිණි මෙම මෝටර් බෝට්ටු විය යුතුයි. ඔවුන් දූපතට ගොඩ බසින්නට ප්‍රථම දූපත වටේ රවුමක් යමින් පරීක්ෂා කළා විය හැක. පොලිසිය ආයෙත් වරක් පැමිණේවිද? එහා පැත්තේ මාළු අල්ලන මිනිසුන් අල්ලාගෙන යන්නට ඇද්ද? එහෙම වුණා නම් අප දෙදෙනා මහ මුහුද මැද මේ පාළු දූපතේ අතරමං වූවද? අපත් දුවගොස් ඔවුනට එකතු නොවී සැඟවී සිටීමෙන් කරගත්තේ මෝඩකමක්ද? මෙබඳු ප්‍රශ්න සාකච්ඡා කරමින් අප දෙදෙන හෙමින් ගොස් වාඩියට ඇතුළු වීමු. එහි කිසිවෙක් නොවිය. සියල්ල නිශ්චලය. මාළුකාරයින්වත් ඉන්නවාදැයි බලන්නට එහා පැත්තේ වෙරළයට යාමට සිතුනත් අඳුර හා බිය නිසා එය පසුවට කල් තැබීමු. ක්‍රමයෙන් නැගී එන පාළුව සැක හා බියට අමතරව දැන් පෙර නොදැනුණු තනිකමකුත් දැනේ. ලන්තෑරුම දැල් වූ ගමන්ම පොල්ලතු බිත්තියේ එල්ලෙයි. රෑකෑම සඳහා උයාපු දේවල් හට්ටිවල එහෙමමය. දුප්පත් කොල්ලන්ට බත් එකවත් කන්නට ලැබී නැත. වැඩි කතාවක් නැතිව බොහෝ වෙලා බලාගත් වනම බලාගෙන සිටි අප දෙදෙන පසුව බත් ටිකක් බෙදාගෙන කෑවෙමු. කිසිම දෙයකට බිය නොවන්නයි කියමින් මම අමාරුවෙන් නිමල්ව අස්වැසුවෙමි. තවත් පැයක් පමණ කල්පනා සාගරෙහි ගිලී සිට පසුව පොල්ලතු දොර හොඳට තද කර වසා බැඳ තබා බූරු ඇඳේ එකට තුරුල් වී නිදාගතිමු.